චූටි වැඩි මට බැරි වෙයි. එහෙම හිතනවද? එහෙම හිතනවද? නෑ පුතාගේ වයස කීයද? වයස අවුරුදු 9යිද? දුවගේ වයස කීයද? අවුරුදු 10යි. ඔයාලට තේරෙනවද දැන් සාමාන්‍ය කෙනෙක්ගේ අත්දැකීම් බලන්නේ කොහොමද? එයා ඒකට කොච්චර කාලයක් ඒ පළපුරුද්ද තියනවද කියලා. ඉතින් ඔයාලා මේ ලෝකේ මේ පෘථුවියේ අවුරුදු 9ක් ජීවත් වෙලා තියෙනවා. මේ දුව අවුරුදු 10ක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් මේ අත්දැකීමම මදිද අපේ සබාදහම අපිට කොච්චර වටිනවද කියලා දැනගන්න. නේ? ඔයාට කීයද? ඔයාට කීයද? 5යිද? අවුරුදු 5ක් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් බලන්නකෝ සබාදහම ආරක්ෂා කරගන්න ඕනේ කියන එක මේ වෙද්දි හොඳටම දැනගන්න ඕනේ වයසේ ඉන්නේ. අර පුතාලා නම් ඊටත් වඩා දැන් මං හිතන්නේ අවුරුදු 15කට කිට්ටු ඇති. ඔව්නේ? 16ක්. ඒකනේ හොඳටම අත්දැකීම් ඇති මේ සබාදහමේ වටිනාකම තේරුම් ගන්න.